ඔයා හිතන්නේ අපි හුස්ම ගන්න වාතය, ආහාරයට ගන්න කෑම, වතුර තව කොයි තරම් කාලයක් මේ තත්ත්වෙන්ම පවත්වාගෙන යන්න පුළුවන් කියලාද? නිකමට හිතන්න. මේ සම්පත් අපිට පාවිච්චි කරන්න බැරි තත්ත්වයකට පත් වුණොත්, එහෙම නැත්තම් ලෝකෙ ඉන්න හැමෝටම එක විදිහට පාවිච්චි කරන්න ප්‍රමාණවත් නොවුනොත් අපිට මොකද වෙන්නේ? මේ වෙනකොට මුළු ලෝකයටම බලපාලා තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ස්වාභාවික සම්පත් තිරසාර නොවන ආකාරයෙන් පරිභෝජනය කිරීම. අපි කොහොමද මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්නේ? සම්පත් තිරසාර ආකාරයෙන් භාවිතා කරන ආකාරය පුරුදු කරන්න ලෝකේ පුරා රටවල් විවිධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. භාණ්ඩ සහ සේවා මිලදී ගැනීමේදී සහ ඒවා නිෂ්පාදනයේදී පරිසර හිතකාමීව වැඩ කිරීම කියන්නේ එහි වැදගත් පියවරක්. මේ පියවරේදී නිෂ්පාදකයින්ට විතරක් නෙමෙයි පාරිභෝගිකයින් විදියට අපිටත් භාණ්ඩ මිලදී ගැනීමේදී ඒවායේ පරිසර හිතකාමීත්වය ගැන සලකා බලන්න පුළුවන්. ලෝකයේ බොහෝ රටවල් මේ වෙනකොට මෙම හරිත සංකල්පයට අනුගත වෙමින් ඒ හරහා පරිසරයට වගේම Tamanටත් ප්‍රතිලාභ ලබා ගනිමින් තියෙනවා.